10 a.m., 4 p.m. live day. Hi. අද අපි යමුද හරියටම නිව්සීලන්ඩ් වල මීට අවුරුදු 100 ගාණක් විතර පිටිපස්සට ගියාම ඒ කිව්වේ 1800 ගණන් වල වගේ නිව්සීලන්ඩ් වල කොහොමද හිස්ටරි එක තිබුණේ කියලා බලන්න. ඉතින් අපි යන්නේ අද ලස්සන විලේජ් එකකට. මේ විලේජ් එකෙන් අපිට රිප්‍රසන්ට් කරන්නේ ඒ කාලේ නිව්සීලන්ඩ් වල පදිංචි වෙලා හිටපු මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද ගත වුනේ කියලා. එතකොට කොහොමද ඉස්කෝලේ තිබුණේ, එතකොට පල්ලි, එතකොට සාමාන්‍ය ගෙවල් වල කොහොමද වැඩ කරේ, එතකොට ඒගොල්ලෝ මොනවාද ඇඳුම් පැළඳුම්, එතකොට ඉස්කෝල වල කොහොමද ළමයිට ඉගැන්නුවේ, ඒ වගේම එක ජොබ්ස් මිනිස්සු කොහොමද වැඩ කරේ වගේ දේවල් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ස්පෙෂල්ම දේ තමයි අපිට මේවා ඇත්තටම කියන්නේ ඒ කාලේ කොහොමද ඒ දේවල් උනේ කියන එක ලයිව් බලා ගන්න පුළුවන් එක. එතකොට අපි ඒක අහනවාට වඩා අපි ඒක ඇස් දෙකෙම බලා ගන්න පුළුවන් වෙන නිසා අපිට නිකන් හරියට අපිත් ඒ කාලෙට ගියා වගේ ෆීලිං එකක් තමයි එන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව බලමු මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. එහෙනම් යමු අපිත් එක්ක. එන්ට්‍රන්ස් එක මෙතන තියෙන්නේ. අපිට මැප් එකක් හම්බුණා. මැප් එකේ තියෙන විදිහට මෙතන අපිට තියෙනවා ටයිම් පීරියඩ් කොහොමද ඉවෙන්ට්ස් තියෙන්නේ කියලා. යනවා මුලින්ම දැන් අපිට තියෙන ජින්ජර් බියර් ටේස්ටිං. ඉතින් දැන් මැප් එක තියෙන්නේ. අපිට දැන් හොයාගන්න අමාරුයි නම් මේක බලලා අපිට පුළුවන්. මේ තියෙන It's not quite the same as the ginger beer you get at the market. It's not as gassy and it's not as sweet. This is how the Victorians used to drink it. Thank you very much. Don't know if you're doing the smelling trail, scent trail. We have a couple of bottles. There's our whiskey and we have some beer. So here's the beer. And these are hops used to grow hops. This one, this one, here you go, explains it has ginger and lemon juice, lemon zest mixed together with a little bit of sugar, not much, and it's left to cool, and then you toast a slice of bread, get it hot, and then you spread a yeast paste on the bread, float that on the top, leave it overnight and then bottle it. It's the whiskey. Smell it? That's whiskey. That's whiskey and then that one. This is a beer Yeah. and this is a whiskey. Unfortunately we can't offer you any whiskey or beer, but the ginger beer is non-alcoholic. Yeah. we should drive. Thank you. And you? You too? Hi. Yeah, thank you. මේ තියෙන විලේජ් එකේ මේ එක චුට්ටක් එන්න ගොඩක් තියෙනවා. දැන් මෙහෙම මොනාහරි තියෙන මේ ඉවෙන්ට් තියෙන දවස් තියෙන්නේ හැමදාම නෑ. ඒ කියන්නේ මේක හැමදාම ඇරලා වුණාට මේ මෙහෙම ඉවෙන්ට් තියෙන්නේ සමහර දවස් වලට. මම සයිට් එක ලින්ක් එක දාන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ ඉතින් අපිට අර දුන්නේ ජින්ජර් බියර් එක. ඒක ටිකක් බොන්න අමාරු ටිකක් අර මේ රාවල වගේ සුවඳක් තමයි එකකින් එන්නේ. මේ තියෙන්නේ මේ ඉස්සර පාවිච්චි කරපු දේවල්ද කොහෙද? මේ සපත්තු, ආයි නිවුස් පේපර් එකක්, පිඟාන් ගෑරුප්පු, බෝතල් ඒ වගේ ඒවා තියෙනවා. මෙහෙම තමයි තියෙන්නේ. ලොකු වත්තක් එක්ක ගියා ෆාම් තමයි යන්නේ ඉතින් මේගොල්ලෝ. මේක නිකන් පරණ ගයක් ඉස්සර කාලේ තිබුණා. අපි ගිහින් බලමු ඇතුළට. නාමල් කියන මේක හොල්මන් ගයක්ලු. මේ එහෙම තමයි අපිට මුලින් බැලුවම් පේන්නේ. අර අපි ෆිල්ම් වල තියෙනකොට තියෙන්නේ අර මේ නිකන් පරණ ගෙවල් ඒ වගේ
එකක් තමයි තියෙන්නේ. අතට ගිහලා බලමු කොහොමද කියලා. යා. What are you making? I'm doing stew at the moment, but then also I've got lots of biscuits. Oh. So I've got one partly cooking and another one cooking. Oh, nice. Is this beef? It's Beef, beef, yeah. And this butter? No. butter and sugar. Butter and sugar. And you make cake? No. Biscuits. Biscuit, yeah. But it Uh, depends on the biscuit to what it, like how I'm mixing the butter into the ingredients. Ah. And what is this? Carrot, That's part onion. of the stew. What? The meat going to the Ah. මේව තමයි ඉස්සර උයලා තියෙන්නේ. ඉතින් ඉස්සර පුස්සි. මෙතන නිකන් තියෙන්නේ මේ නිකන් පරණ ඇඳුම් වගේනේ. මේ චිමිනි. ඉස්සර තිබුණ චිමිනි, ලාම්පු දැල් චිමිනි. මේ අර ඉස්සර ෆොටෝස් නේ. තට්ටුවට ආවට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ චූටි බබේගේ කාමරය. ඔන්න කියුට් වේ. චූටි අඳ. නේ. ඊට පස්සේ ෆීඩින් ජෑ එකක් ලීවලින් ඔක්කොම. මේ තියෙන්නේ තව චූටි අඳ. ජූස් මේවා තියලා. අපි දැන් මේ අර ඇතුලේ ගෙදර ඇතුලේ ගෙදර ඇතුලේ ඉඳන් පහළට පයින්නවා. දැන් අපි ලයිව් පර්ෆෝමන්ස් එකක් තියෙනවා ඩාන්ස් එකක් ඒකට අපි ඒක බලන්න. දැන් අපි මේ මෙතෙන්ට ඇතුලේ බැලුවා කොහොමද නිකන් අර පරණ ගෙවල් වල කොහොමද තියෙන්නේ කියලා. කියන්නේ රූම්ස් කොහොමද තියෙන්නේ, බඩු කොහොමද arrange කරලා තියෙන්නේ, කිචන් එකක් කොහොමද රන් වෙන්නේ, ඊට පස්සේ කිචන් එක ඇතුලේ උයන්න ලේඩි කෙනෙකුත් හිටියා. ඒව කොහොමද වෙන්නේ කියලා ඔක්කොම මේ ගෙදර ඇතුලෙන් බලාගත්තා. දැන් ඊළඟට අපේට තියෙන ඉවෙන්ට් එක මේ ඩාන්ස් එකක් බලන්න. මේක දැන් අරගොල්ලෝ එතන ලෑස්ති වෙලා ගමන් ඉන්නේ. එතන දැන් කට්ටිය 11ට පටන් ගන්නවා. බලමු එතන කියලා. කොහොමද මොරිස් ඩාන්ස් එක කියලා. ලස්සන ඒගොල්ලෝ ලස්සන කොස්ටියුම්ස් එහෙම ඇඳලා ඉන්නේ. මේක තමයි වාහනේ ඉස්සර. එදා ඉස්සර වාහන. ෂේක් එකේ බූරුව හිටිය උතන. ඉස්සර රජුරු එහෙම ගියේ මේ වගේ අශ්වයෙක් එක්ක පිටිපස්සේ වාඩි වෙලා. මාත් තාම මෙතනින් නැගලා එන්න තියෙන්නේ. එහෙම තමයි යන්නේ. වාඩි වෙලා. මහරජිනේ බහින්නද? මොරිස් ඩාන්ස් එක පටන් ගන්න යන්නේ. ලස්සන ඒගොල්ලෝ කොස්ටියුම්ස් එහෙම. And it was a tradition that the village headman selected a group of people to go out and dance around the fields to awaken Mother Earth. It was a chance. Up. Hands around. And Shikta
the cover of Led Zeppelin 4. Yeah, never mind. A guy with a bundle of sticks on his back. This time, put up and down. මේ පෝස්ට් ඔෆිස් එක ලියුම් මෙහෙම තමයි අවල තියෙන්නේ. නටන්නයි යන්නේ. මොරිස් දාස්. Okay, so how we start off this dance? හරි. Your dance will be a Morris dance. Clap and clap, clap, clap. All right, well, clap, clap into the middle. Okay, ankle, left, up, and repeat. Left, hop, feet together, jump. Try that. It's not enough. I think 2 minutes. ආ යා. Ah, that's okay. මම නඩු ප්‍රැක්ටිස් කරනකොට ඉවරයි. දේව් නැටුවා හොඳට. මේ මේගොල්ලන් එක්ක ෂෝක් එක නැටුවා. නටුවා මේ කැප් දාගෙන ඒගොල්ලන්ගේ තියෙන කැප් එහෙම දාගෙන අපි dance කරා. මාර- මේ ඒ show කියන්නේ- එකනේ. ඒගොල්ලෝ හරි ෂෝක්. හරි ෂෝක් ඒ කියන්නේ වයසයි ඒගොල්ලෝ. ඔව්. ඒ ඉවෙන්ට් එකත් මේ ෂෝක් හදන්නේ සීසෝ පදින්න. සීසෝ එකක් තියෙනවා මේ හැබැයි අපේ ඉස්සර මේ අපේ මොන්ටිසෝරි වල තිබුණා වගේ එකක් නෙමෙයි. නිකන් අපි හදාගෙන ඒක පදින්න ඕන. ඒක වෙනම. ඉතින් පදින්න. හදලා බලමු. ලංකාව වගේ උදවයි සිස්සෝ මෙතන තියෙන්නේ. මේක ඇඩ්ජස්ට් කරන් පදින්න ඕන. මෙතන මං හිතන්නේ සෙල්ලම් කරන ඉස්සර සෙල්ලම් තිබිලා තියෙන මේ වගේ. Hi. Okay. Gummy bears. All viewers sister. Yes. This one just makes the noise now. Ah, yeah. Ah, thank you very much. You're welcome. Have a nice day. Yay! I'm so cool. මුලින්ම අතන්ට වැටෙන එක්කෙනා තමයි දිනන්නේ. 1, 2, 3. මගේ සුදු පාට එක. ඔයයි. මේක මතකද නිකන් කාට හරි. නේ මේක වැඩ. දේව රෙදි හොදනවා. දේව වීඩියෝ මේ දන්නේ මේක කරන විදිය. ලංකාවේ දීප මේක වෙනස් විදියට. මේ මෙහෙම කරන් තියෙන්නේ. එන
වෙලා ඉන්නවා. මෙයා දැන් රැට නැගිටිනවා. දැන්ට මෙහෙම හිටියද මේ ඉස්සර පුඩි ළමයි සෙල්ලම් කරපු සෙල්ලම් ගෙවල් අපි නම් කොම්පියුටර් හදුවා ඒ කාලේ. එහෙම තමයි ගේම්ස් තිබිලා තියෙන මේ තව කරන ගේම් එක. මේක අර පොඩක් නේද අම්මා මේක ඉන්නේ කොහොමද ඒක කරේ මගේ මේ ඒක පස්සල් හදන්න පොඩි ළමයි කාමර දීපේ 4 දිනක් ඉන්න පුළුවන්. ඒක 4ක් තියෙනවා. මේ ගමේ රෙදි හොදන ඇන්ටි. මෙයා තමයි ගමේ රෙදි හොදලා තියෙන්නේ මෙන්න මේකේ. දෙනියායේ 12 කණුවේ තමයි ගෙදර තිබ්බේ. ඒ කඩු ටික හදලා තියෙන්නේ මෙතන. ඉතින් මිටි තියෙනවා මයින්හම. ඒතර කිරි මේ සතුන්ගෙන් කිරි ගත්ත එකතු කරන්නේ භාජන ඒවා. කොෆින් එකක් එහෙම හදලා තියෙනවා අර පැත්තේ. කෝට් හවුස් එකක්. හරිද? කෝට් හවුස් එකක්. ඒතකොට මෙතන අර මේ ඉස්සර කාලේ අර දඩුවම් කරපුවා එහෙම තියෙනවා මේ තියෙන්නේ. අර බලමු මේක කරලා. මේක මෙහෙමයි. දඩු ගාත නෙමෙයි මේක බෙල්ල ගන්න. එහෙම. එහෙම නේද? එහෙම නෑ දාලා. එහෙනම් තමයි දාලා අර මේ තියෙන මේක අත් ගැටුවා. මේ දාලා පුටයක්. මේක බරයට තියලා තියෙනවා. මම දාන්න පුටක්. මම්මා දඩු කදේ. නාවල්ව දඩු කදේ. පාව. දේව් වැරද්දක් කළා තියෙන සුපිරි. මේ කෝට් එකට මේක ඇතුළේ තියෙන්නේ මේ කෝට් එක. ඉතින් නඩුව ආපු ඉතින් මේ ඉස්සර මේ මෙතන තිබ්බ කෝට් එක. මේ දෙන විත්ති කූඩුව. I see. රහ මාට්ට බටර් හදනවා. These have carvings in them. So this one has a cow. You press that on the top and your butter would have an image on the top of it.
This is one of the first branding methods in New Zealand. And now you can have the taste test. There's an awful lot of Yes. shake it and shake it and shake it until eventually you will see you've got a little ball of butter in the middle and the buttermilk is a bit more than that. You can use that in making pancakes or scones or something. Makes it lighter. Mixing with මේ එතනට අපි ගත්ත ජූනියන් ජෙලාටෝ එකක්. කාලා බලමු රස. ඔයා කිව්වේ හොඳ උනාට ගමු කියලා මම නැත්තම් ගන්න නැහැ. ඒවගේ ඉස්කෝලේ උදර ඒ වෙලක් තිබ්බා අර මේ මේක ඇතුලේ මේ මල් වලින් තමයි මේක මේ හදලා තියෙන්නේ. ලස්සන බලන්න. ඩීටේල්ස් තියෙන විදිහට ඒක තියෙනවා ලස්සනට. වටයක් ගැව්වා මේ විලේජ් එක ඇතුලේ ගොඩාක් තියෙනවා ඒරියාස් අර මිස් වෙන්නත් පුළුවන් ගොඩාක් තියෙනවා කියන්නේ මේ නම්බර්ස් ගහලා තියෙන හැමතැනම මේ කියන්නේ මැප් එකක් දෙනවා. මේ මැප් එකේ බලන්න යන්නත් පුළුවන් අපිට එහෙම නම් යවුන්නේ නැහැ. හැබැයි මේක කියන්න ඕනේ මේක මේ හැම දවසම තියෙනවා. හැබැයි හැම දවසම මෙහෙම නෑ. ලයිව් ඉවෙන්ට්ස් බලන්න පුළුවන් මේ ඒ කියන්නේ ලයිව් පර්ෆෝමන්ස් තියෙන ඒවා බලන්න. ගොඩක්ම සන්ඩේ වලට තමයි තියෙන්නේ. මේ හැබැයි සන්ඩේ දෙවන සතියේ ඉරිදා. ඔව් හැම මාසෙම දෙවන සතියේ ඉරිදා මේ තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් සයිට් එකෙන් බලන්න. මම සයිට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. සයිට් එකට ගියාම මේගොල්ලන්ගේ මේ ඉස්සරහට එන ඉවෙන්ට් තියෙනවා. දැන් ඉස්සරහට මේ ජූන් වල තියෙනවා නයිට් ෆන්ක්ෂන් එකක් මොකක් හරි. රෑට මේ ෆන්ක්ෂන් එකක් මොකක් හරි මේ
අද අර ඒක තමයි ඊළඟට තියෙන්නේ. අද ස්පෙෂල් උනේ අපි දැන් ඔය මේගොල්ලෝ බටර් මේකින් සෙෂන් ඒ ඔක්කොම තියෙන Mother's Day බලන්න අපිට පුළුවන්. ෂෝක් මෙහෙම- එකේ වෙනස් එක්ස්පීරියන්ස් එක ලයිව් පර්ෆෝමන්ස් තියෙන දවසේ ආවොත් තවත් හොඳයි. නැත්තම් නිකන් ඔව්. අපිට ඇවිල්ලා අර තියෙන නැත්තම් දේවල් මේ- බලලා යන්න විතරයි පුළුවන්. ඔව්. අතන කොහොමද බටර් හදන්නේ ඊට පස්සේ කෑම જાති ඒ හදන්නේ. මොකුත් නෑ දැන් normal ginger beer දවසක කොහොමද හදන්නේ අපිට ටේස්ට් කරලා බලන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ සයිට් එකෙන් බලලා ඒකෙන් බුක් කරලා එන්න මම ඔක්කොම විස්තර ටික දාන්නම් මේ ඔයගොල්ලන්ට මේ ඔක්ලන්ඩ් ඉන්න අය බටේ ඉන්න අය ඔක්කොමලට එන්න පුළුවන් මේ ලස්සනයි. ඉතින් ඇත්තටම ආවට පාඩු නෑ දුර වුණත් මේ අර දුර නෑ නිව්සීලන්ඩ් වල අපිට නෑ මං කියන්නේ දුර ඉන්න අයට ආවත් පාඩු නෑ මේ නිව්සීලන්ඩ් ගොඩක් වල. පොඩි අය එක්කගෙන එහෙම එන්නේ ෂෝ. ඔව් ඒ කියන්නේ පොඩි අයට මේ මෙහි තියෙන හිස්ටරි එක ඒ ඔක්කොම ලයිව් බලා ගන්න ගෙවල් පුළුවන්. කොහොමද තිබුණේ දවස්වල ගෙවල් ඇතුලේ ඔක්කොම ඒ කියන්නේ ලිවිං ඒරියා එකක් කිචන් එකක් එතකොට ඒ වගේ කොහොමද Church බඩු එක. තියලා තිබ්බේ බඩු පාවිච්චි කරේ කොහොමද කෝට් කෝට් එක එක ඒ ඔක්කොම ඊට පස්සේ ළමයිගේ ඉස්කෝල කොහොමද ක්ලාස් රූම් ඒ කියන්නේ ළමයි සෙල්ලම් කරපු සෙල්ලම් බඩු කොහොමද ළමයින්ගේ කාමර තිබ්බේ ඊට පස්සේ ඔය කාලේ කොහොමද අපි කියන්නේ කම්මල් ඒ වගේ ඒවා තිබ්බේ කොහොමද එසනේ මේ ලොකුම දේ තමයි දැන් අපි බටර් මේකින් වලට ඇවිල්ලා අපිට බටර් මේ ටෙස්ට් කාලා කරන්න බලන්නත් දුන්නා. පුළුවන් ඒ කියන්නේ මෙයා දැන් බටර් එක හදුවත් එක්ක ගිහිල්ලා මම ගිහිල්ලා ඒක try කරා try කොහොමද කරා, හදන්නේ හදන්න බලන්න හරිම කියලා. රහයි ඔව්. ඒ වගේ තියෙනවා ඒවා පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන්න පුළුවන් ඊට පස්සේ ජින්ජර් බියර් අපි ටේස්ට් කරන්නේ ඒකත් ඔව්. අපිට ඒගොල්ලෝ කොහොමද හදන්නේ ඒක කියලා තමයි එහෙම කියලා පළවෙනිම දුන්නා දේ. ඒකත් ඒ කාලේ තිබුණ ගයක් හරි මොකක් හරි බලමු කති කියලා එක නම් ගහලා නැහැ බෝඩ් එකක්වත් අඳුර ගන්න මේ විදිහට තියෙනවා ඇතුලේ තියෙන ඒගොල්ලෝංග උයන්න පාවිච්චි කරපු දේවල් මේ ඇඳවල් තිබුණ වෙදී පුටු නිකන් මැටි වගේ වලින් ගයක් මේක නිකන් or milk cans. ඉස්කෝලේ පටන් ගත්තා ආයි. ආයිත් අපි දැන් ඉන්නේ ආරංචියක් හොඳ නෑ. මේ තියෙන චෝක් එක. Find a comfortable seat. Bear in mind, this schoolhouse was built for a time when most students, not all, but most students would finish their education at age 12. So they did not have much need for desks or for bigger than anyone of age. I'd like everyone to write the date, which is, of course, the 10th of May, 1877. First of all, it's lovely to have all of you here. I hope one way or another everyone can find a comfortable seat. Excellent. I can tell everyone's listening. First of all,
Miss Evans? Wonderful. Another part of my job as teacher is to enforce discipline. And Farmer Brown said that some students here had been stealing apples from his tree. So, we all know it's better to own up if you've done something wrong. I know the culprits are in this room somewhere. So, I'm curious, is there anyone who would like to help pretend to be an apple stealer? Sometimes I just need to look at a child to know if they're guilty. Let's have a look. You. That's a very guilty face. Come on, come on. Senior students, leaving the other ones astray. Come on. 3 students. Oh dear. Okay. So, Farmer Brown told me that these 3 students took so many apples from his tree that his wife, Mrs. Brown, did not even have enough apples to make her famous apple crumble. Very sad. So their punishment is 6 of the best on the hand. However, it will not be their hand, it will be my hand. But you can still pretend. You can still pretend to be sorry for what you've done. And at the end, there's a very important question. So let's see what they answer to the important question at the end. So come on, everyone, left hand out. Left. That's your first test, left hand. All right, here we go. Well done. For the crime of stealing apples, they will receive 6 strikes on the hand. 1, 2, 3, 4, 5, 6. Now this is the important question. Now that you've had your punishment, have you learned your lesson? No! No! You said no! Oh my goodness. Did you learn your lesson? Yes, good. Did you learn your lesson? Oh, very good. Okay. Well, so these volunteers were very brave. Shall we give them a big It wasn't necessarily about art classes or music classes. Very basic geography, very big little chocolates that she get. Very good. 24 chocolates for Mom. Excellent. Thank you. Very good. One. Clear out this room and then just put that in a slightly different order. Oh, yeah. Thank you. Hi, thank you very much. I'm sorry to put you on the spot there. No worries. It's a unique experience. Yeah. Thank you very much, Anna. You're welcome. Yes. ඒ මරියාගේ ඇපල් හොරකම් කරා කියලා මට ගහන්න ඉස්සරහට ගෙන්නවා. දැක්කයි කොහෙ ගියත් හොරකම් කිරිල්ල තියෙනවා. ආයි දූරේ මැස්ක්‍රීම් එකක් ගත්තා. කැලිම දූරයෙන්ම මේ නිකන් බෙඩ් එක පල්ප් එක. වීඩියෝ එක හෙල අපි දැන් අපේ ඉස්කෝලේ ඉවර වෙලා ආවනේ ක්ලාස් රූම් එකේ මෙයා බෑග් එක දාලා ඉන්න මේ බෑග් එක මගේ මෙන්න බෑග් එක ටීචර් තමයි බෑග් එක දුන්නේ මේ ඇත්තටම අපිට ගන්න ටීචර් මේ ඔයගොල්ලෝගේ නේද බෑග් එක ඔයගොල්ලෝ වන්න ඉඳලා හැමතිස්සෙම තිබුණේ කියලා මේ අපිට බෑග් එක ගෙනත් දුන්නා මාරු වැඩේ. Usually you would stitch them off. Like you would tack them on with a running stitch so they could come off. I'm not doing that with these ones just because even with
like my dress, which comes to here, it's not all the way up, but this collar does cover that front of it. So it's basically a detachable Peter Pan collar. And then if you want, you can do kind of what I've done with this collar, where I pin it to the back of my dress. Just the pin. Yeah. මේ ඔක්කොම කියන්නේ මෙතන බල්ලි කරලා මේගොල්ලන් කැෆේ ඒරියා එකකුත් තියෙනවා මේ වගේ. ඔයගොල්ලන්ට මේ මෙතනින් කෑම ගන්න ඒවත් පුළුවන්. මේ විදිහට කැෆේ එකේ කෑම තියෙනවා. කැෆේ ඒරියා එක ලස්සනයි.